බීට් එකයි කොහොමද ප්ලේ කරන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේකේ මුලින්ම ප්ලේ කරලා තියෙන රෝල් එක එන්නේ මෙන්න මෙහෙමයි. ගොඩක් ලේසි. මම මේකේ ස්ටෙප්ස් තුනකින් කියලා දෙනවා. one step එක එන්නේ මෙහෙමයි. අපේ හුරු අතින් ටච් එක. හුරු අතින් කියන තමන්ට හුරු අත. මමත් එක්ක එනවා අම්මත් දකුණත් එක්ක දකුණත් මමත් දකුණත් අනිත් පැත්තට ප්ලේ කරන්න. මේ ටෝස් ප්ලේ කරන විදිය ගැන මම TikTok එකේ මුලින්ම පින් කරලා තියෙන වීඩියෝ එකේ කියලා තියෙනවා. ඒතක YouTube එකේ බේසික් ටෝස් ප්ලේ කරමු කියලා වීඩියෝක් තියෙනවා. අන්න ඒක විතර මේ ටෝස් ප්ලේ කරන විදිය ගැන සරලව මම කියලා දීලා. හොඳයි. එන්න මෙන්න පළවෙනි ස්ටෙප් එක. අපේ හුරු අතින් ටච් එකයි. දෙවෙනි කෑල්ල. හුරු අතින් ටච් එකයි හුරු නැති අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි. ටච් හතරක් වදින්න ඕනේ. දැන් කෑලි දෙකම ආවට පස්සේ තුන්වෙනි කෑල්ල හුරු අතින් ටච් එකයි හුරු නැති අතින් ටච් එකයි. දැන් කෑලි තුනම ආවට පස්සේ ස්ලෝ ප්‍රැක්ටිස් කරන ටික ටික ස්පීඩ් කරන්න. මේක ප්ලේ කරලා තියෙන්නේ 6/8 බීට් එක. මම කලින් කියලා දීලා තියෙනවා මෙන්න මේමයි එන්නේ 6/8 බීට් එක. මේ කලින් කියලා දීලා තියෙන ඉඳ ඉක්මනට කියලා දෙන්නම්. පළවෙනි ස්ටෙප් එකේ මෙහෙමයි. අපේ හුරු අතින් ඕපන් එකයි හුරු අතින් ටච් එකයි හුරු නැති අතින් රිම් ෂොට් එකයි. ඕපන් ටච් රිම් ෂොට් දෙවෙනි කෑල්ල. හුරු අතින් ඕපන් දෙකයි හුරු නැති අතින් රිම් ෂොට් එකයි. දැන් කෑල්ල දෙකම අරවසේ ඕපන් ටච් රිම් ෂොට් ඕපන් open rim shot open touch rim shot open rim shot slow practice कर फिर स्पीड कर සින්දු වැද්ද ප්ලේ කරලා තියෙන රෝල් එක එන්නේ මෙහෙමයි මම මේ කෑලි හතරකින් කියලා දෙනවා පළවෙනි කෑල්ල එන්නේ මෙහෙමයි හුරු අතින් ඕපන් එකයි හුරු අතින් ටච් එකයි හුරු නැති අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි ටච් හතරක් වදින්න ඕනේ ඕපන් එකකුත් එක්ක දෙවෙනි කෑල්ල එන්නේ මෙහෙමයි ටිකක් හයියෙන් අපි ටච් එකක් ගන්නවා ඊට පස්සේ ආයෙත් ටච් හතරක් හුරු අතින් පටන් ගන්නවා හුරු අතින් ටච් එකයි ආයෙත් හුරු අතින් ටච් එකයි හුරු නැති අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි පළවෙනි කෑල්ල දෙවෙනි කෑල්ල ඊට පස්සේ ඊට තුන්වෙනි කෑල්ල හුරු අතින් ටච් එකයි හුරු අතින් ඕපන් එකයි දැන් කෑල්ල තුනම ඊට පස්සේ අන්තිමට ටච් හතරක් හතරවෙනි කෑල්ල හුරු අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි හුරු අතින් ටච් එකයි දැන් මේ කෑලි හතරම ආවට පස්සේ ස්ලෝ ප්‍රැක්ටිස් කරන්න ටික ටික ස්පීඩ් කරන්න